ගොඩක් දවසක ඉඳන් මම හිතුවා හැමදාම මේ වීඩියෝ එකක් කරන්න ඔයගොල්ලෝ YouTube channel එකට දාන්න. මම ඉතින් හරිම ආසාවෙන් මේ අපේ winter time එකේ දැන් මම මේ අපේ ගේ ඉස්සරහා ඉඳගෙන ඔයගලන්ට පොඩ්ඩක් පෙන්වන්න හදන්නේ මේ දවස්වල අපේ ගේ ඉස්සරහා තියෙන හැටි. මේ තියෙන ගොඩාක් පහුගිය දවස්වල ඇත්තටම සති දෙකකට විතර කලින් තමයි ස්නෝ කරන්න ගොඩාක් ස්නෝ කරා. ඒවා ඔක්කොම මිදිලා දැන් ඔය අද පුඩි චූටි යන්තම් ස්නෝ කරගෙන පේන ඕගලන්ට පේනවද දන්නේ. දැන් වෙලාව දවල් 11යි. බොහෝම නිස්කලංක පැත්තක් අතරම අපේ නේබර්හුඩ් එක මම හරියම කැමතියි. බොහෝම නිශ්ශබ්දයි. ගෙවල් තියෙන ওই විදිහට තමයි දිගටම. ඉතින් මම ඇත්තටම මේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුදු අපි 11ක් වෙනවා. කැනඩාවට ඇවිල්ලා අවුරුදු 15ක්. ඉතින් හරියම සන්තෝෂෙන් මම බොහෝම නිවිසනසිල්ලේ මේ ගෙදර ජීවත් වෙන්නේ. ඇත්තටම ගොඩක් අය වින්ටර් එකට කැමති නැහැ. සීතලයි ස්නෝ එහෙම නිසා. නමුත් මම ඒක බලන්නේ අනික් විදියට. මම හරියම කැමති. ඇත්තටම දැන් අද ඉරිදා දවසේ මම වාඩි වෙලා ලිවිං රූම් එකේ වාඩි වුණාම හොඳට එළිය පේනවා මට. මෙහෙම ස්නෝ කරන දිහා බොහොම නිස්කලංක පරිසරයක ඉඳන් ඒක බලන් ඉන්නකොට පුදුමාකාර සැහැල්ලුවක් විතර දැනෙන්නේ. කිසිම සද්දයක් නැහැ. ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. ප්ලේන් යන සද්දය ඇහෙනවා. ඇත්තටම අපේ ගෙවල් ටොරන්ටෝ එයාපෝට් එකේ ඉඳලා විනාඩි 10ක 15ක දුරින් තියෙන්නේ කාර් එකේ. ඉතින් විනාඩි 5කට මම හිතන්නේ ප්ලේන්ස් 3ක් වගේ යනවා එයාපෝට් එකට යනවා සහ එයාපෝට් එකෙන් යන අයින් වෙනවා. මේ එයාපෝට් එක හරිම බිසි. ඒ කියන්නේ දවසකට මම හිතන්නේ ප්ලේන්ස් 3000ක් 3500ක් වගේ අතර වාර ගණනක් මම අහලා තියෙන විදියට ලෑන්ඩ් කරනවා සහ ටේක් ඔෆ් කරනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක්. ඉතින් බොහෝම නිස්කලංකයි. කැනඩාවේ ගොඩාක් ප්‍රදේශ මේ වගේ තමයි මම දන්න තරමින්. හරියම පිළිවෙලට ඔක්කොම හැමදේම තියෙනවා. ඉතින් අර සමහර අය කියනවා ජීවිතේ කැනඩාවට ආපුවම හරි අමාරුයි ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඒක එක්කෙනාගේ තියෙන ප්‍රශ්න වල හැටියට තමයි. ඉතින් කොහොම හරි මම ආපු දා ඉඳලා මුල අවුරුද්දක් දෙකක් යනකම් ඇත්තටම ටිකක් අපට මහන්සි වෙනවා ස්ථිර රැකියාවක් හොයා ගන්නකම් ස්ථිර තමන්ට කියලා ජීවත් වෙන නිවසක් ගන්නකම් ඒ වගේ තමන්ට වාහනයක් තියෙනවා නම් ඉන්පස්සේ ඉතින් ඇත්තටම බොහෝම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් තමයි කැනඩාව කියලා කියන්නේ. මම ආවේ ඇත්තටම මගේ පවුල අපි ආවේ 2010 අගෝස්තු මාසේ. මම ලංකාවේ ඇත්තටම වැඩ කරේ ටීචර් කෙනෙක් විදියට මැත්ස් ටීචර් කෙනෙක් විදියට. පස්සේ මෙහි ආවට පස්සේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි අපේ ජීවත් වෙන ස්ථිර මොන හරි ආදායම් මාර්ගයක් හදා ගන්න ඕනේ. මෙහි කවදාකවත් ආපු ගමන් එහෙම රැකියාවක් හම්බ වෙන්නේ නැහැ. පස්සේ මම ටීචින් වලට මෙහෙ try කරා. ඒ වුණාට ඒක හරිම අමාරු වැඩක්. පස්සේ මම කල්පනා කරා මොනවා හරි මට කරන්න පුළුවන් විදිහේ රැකියාවක් මොනවා හරි තෝරගන්න ඕනේ කියලා මේ රටට ආවට පස්සේ මට දැනගන්න ලැබුණ විදිහට මෙහි තියෙන ඩේ කෙයා ගොඩාක් තියෙනවා කැනඩාවේ. ඩේ කෙයා සහ සීනියර් හෝම්ස්. ඒ කියන්නේ අපේ ලංකාවේ වගේ පුංචි බබාලව බලා ගන්න බෑ මෙහි දෙමව්පියන්ටත්. මොකද ඒගොල්ලන්ගේ රැකියාවට අනිවාර්යෙන් යන්න ඕනේ. ආච්චිලා සීයලා බලා ගන්න ගොඩාක් අඩුයි මෙහි ඉන්න ප්‍රමාණය. ඉතින් හැම ඩේ කෙයා වලට ගොඩාක් පහසුකම් දෙනවා මේ රටෙන් සහ දෙමව්පියන්ට ඒක හරිය ලොකු සහනයක්. ඒ වගේම තමයි සීනියර් හෝම්ස් වලත් තමන්ගේ දෙමව්පිය වයසට ගියාම දරුවන්ට බෑ ලංකාවේ වගේ තාත්තලා ළම ළඟ තියාගෙන එහෙම කරන්න. හරිම කලාතුරකින් තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් රැකියාවක් කරන අයට එහෙම කරන්න බෑ. ඉතින් මම අන්තිමට තීරණය කරා ගොඩක් අය ඔය ෆීල්ඩ් දෙකේ ඒ කියන්නේ සීනියර් හෝම්ස් වල වැඩ කරන සහ ඩේ කෙයා වල වැඩ කරන්න ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. හැබැයි මෙහි අපි මොනවා හරි ඒකට අදාළ කෝස් එකක් ෆලෝ කරන්න ඕනේ. කොහොම හරි මම තීරණය කරා මම කොහොමද පුංචි බබාලට කැමතියි. හැබැයි එතකොට මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඩේ කෙයා වල හැටි කොහොමද? අපි ලංකාවේ මොන්ටිසෝරි වගේ දැක්කට ඩේ කෙයා ලංකාවේ ඉච්චර තිබුණෙත් නැහැ මං හිතන්නේ. අපි එහෙම දන්නේ නැහැ නේ ගැන. කොහොම හරි මම තීරණය කරා මම ඩේ කෙයා එක වැඩ කරන්න ලෑස්ති වෙලා මම ඒ කෝස් එක කරනවා කියලා. ඉතින් මම මෙහි තියෙන ගොඩක් ලොකු පිළිගැනීමක් තියෙන කොලෙජ් එකක් තමයි හම්බ කොලෙජ් කියන්නේ. මම ඒකට ඇප්ලයි කරලා මම අවුරුදු එකක ඩිප්ලෝමා කෝස් එක කරා. ඇත්තටම හරියම අමාරුවෙන් තමයි මම ඒක කරගත්තේ. මොකද ඇත්තටම 2010 මම එනකොට මට කොහොම අල්ප වශයෙන් තමයි අපේ කම්පියුටර් දැනුම තිබුණේ. ඔයාලා දන්නවා ලංකාවේ අපි ඉගෙනුවට ඒ දවස්වල 2010 වගේ වෙන කාලෙදී අපිට කම්පියුටර් පහසුකම් මෙහෙම තිබුණේ නැහැ.
ඉස්කෝලේ උගන්වන්නේ ඒවට එච්චර අත්‍යවශ්‍ය වුණේ නැහැ. දැන් නම් එහෙම නෙමෙයි මම දන්නවා. කොහොම හරි මම මේ අවුරුදු දෙක ඒ කෝස් එක ෆලෝ කරලා ඊට පස්සේ මම ඇත්තටම හරිය මහන්සි වෙලා මගේ දරුවෝ ගොඩක් උදව් කරා මට. ඒක මොකද ඉංග්‍රීසි කියන්නේ ඉතින් අපිට ඉච්චර හුරු පුරුදු භාෂාවක් නෙමෙයි හැමදේම ඉංග්‍රීසි වලින්. නමුත් මම බොහෝම ඌමනාවෙන් මහන්සියෙන් කැපවීමෙන් ඒ කෝස් එක කරලා ඉවර වෙලා මට මාසයක් වගේ ඇතුළත මෙහි ඉන්ටර්විව් තුන හැම දෙයකටම ඒ ඉන්ටර්විව් ගිහිල්ලා කොහොම හරි මට රැකියාවක් හම්බුණා. ස්ථිර රැකියාවක් 2013 පෙබරවාරි මාසේ. ඉතින් මේ පෙබරවාරි වෙනකොට මම අවුරුදු 13ක් කොහොම හරි මම වාසනාවන්තයි මට රැකියාවක් කරන්න හම්බුණු තැන. ගොඩාක් හොඳ තැනක්. ඒකේ ගොඩාක් විශාල කම්පැනි එකක එක බ්‍රාන්ච් එකක් මම වැඩ කරේ. ඇත්තට මේ බ්‍රාන්ච් එක ගොඩක් පොඩි. ඉතින් ඒක හරි ලේසි මට වැඩ කරගන්න. මොකද මම වැඩ කරේ ටොඩ්ලර් රූම් එකේ. ඉතින් මට හරිම සන්තෝෂයි. කියන්නේ මම හරි සන්තෝෂයෙන් වැඩට ගියා මේ අවුරුදු 13ම. එකම සෙන්ටර් එකේ එකම රූම් එකේ. ඒක නිකන් මට අන්තිමට ගෙදර වගේ වුණා. ඉතින් මම මේ විස්තරත් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා මගේ වීඩියෝ වලින් ඉස්සරහට. මම ඇත්තටම ගොඩක් බලාපොරොත්තු වෙන මේ වීඩියෝ කරන අතරේ ඔයාලට කියන්න විශේෂයෙන් මෙහි ඩේකෙයා ගැන. මොකද ගොඩාක් ඒ ඩේකෙයා වල තියෙන පිළිවෙල සහ ඩේකෙයා වර්ග කොහොමද ඩේකෙයාක ටීචර් කෙනෙක් වෙන්නේ? ඩේකෙයාක ඇතුළේ වෙන වැඩ පිළිවෙල කොහොමද? හැම ඩේකෙයාකම එක් වගේ නැහැ. නමුත් හරීම පිළිවෙලයි කිසිම බයක් වෙන දෙයක් නැහැ දෙමෝපියන්ට. හරිම ආරක්ෂාවයි හරි පිළිවෙලයි හැමදේම. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ ඉදිරි වීඩියෝ වලින් විශේෂයෙන් ඒ ඩේකෙයා ගැන ඩේකෙයා ෆීල්ඩ් එක ගැන ඔයගොල්ලන්ට විස්තර දෙන්න. ඉතින් ඒ අතරේ මම කියන්න කැමතියි මම මගේ ජීවිතේ මම හරිය සැහැල්ලුවෙන් ගත කරන කෙනෙක්. ඒකයි දැන් අද ඉරිදා දවසේ මම ගොඩක් වෙලාවට මේ ගොඩක් අය රස්සාවලට මේ වින්ටර් එකේ තමයි ගෙවල් වලට ඉන්න එපා වෙන්නේ. මොකද ඇත්තට පවාන කියලා කියන්නේ කරන්න දෙයක් නැහැ. ඇතුළට වෙලා තියෙන දෙයක් හොයාගෙන කාලා ඉන්න එක තමයි කරන්න වෙන්නේ. එළියේ ඉඳන් වැඩක් කරන්න බෑ අපට. ඉතින් අර රැකියාවට යනකොට ඒක අපට බොහොම සැහැල්ලුවක් දැනෙනවා. තමන් රැකියාවක් කැමැත්තෙන් කරනවා නම්. ඒ අකමැත්තෙන් කරනවා නම් ඒක කරදරයක් වගේ. නමුත් මගේ ජීවිතේ මම ලංකාවේ ඉන්නකොටත් මම ගුරු ජීවිතේ හරිය සන්තෝෂෙන් වැඩ කරපු කෙනෙක්. හරියම උනන්දුවෙන් මට පුළුවන් උපරිමයෙන් මම කරා. ඉතින් මෙහි ඇවිල්ලත් මට වාසනාවකට වගේ මට මේ රැකියාවට යන්න අවස්ථාව ලැබුණා. මම ඒකත් හරියම සන්තෝෂෙන් කරේ. ඉතින් සමයක නම් මෙහි ගොඩාක් වැඩ තියනවා කරන්න මට විශේෂයෙන් මම ගාඩනින් කරනවා. මගේ බෑක් යාඩ් එකේ ටිකක් ඉඩ තියෙනවා මට පිටිපස්සේ. ඉතින් මම එළවලු වවනවා, ඉස්සරහා මල් වවනවා. අපේ ලෝන් එකේ තනකොළ කපන්නේ ඔක්කොම කරන්නේ මම. දෙපැත්තේ මේ වැටවල් දෙකක් තියෙනවා ඒවා ට්‍රිම් කරනවා. ඉතින් සමයක කොහොම හරි අපිට කාලය යනවා තේරෙන්නේ නැහැ. ගොඩාක් වැඩ තියනවා කරගන්න. නමුත් වින්ටර් එකේ ඉතින් දැන් ඇත්තටම වින්ටර් එකට අපි හුරු වෙලා හැම ගෙදරකම දැන් ඔයාලට පේනවා ඇති මේ පාරවල් එහෙම හොඳට ක්ලීන් වෙලා තියෙන්නේ. අද ටෙම්පරේචර් එක -1. නමුත් ඔයගොල්ලන් අහන්න ඇති පහුගිය මාස දැන් සති 3-4කට කලින් ලොකු ස්ටෝම් දෙකක් ආවා. ගොඩාක් අවුරුදු මං හිතන්නේ 50කට විතර පස්සේ ගොඩාක් ටෙම්පරේචර් එක පහළ ගියා -50 වගේ වුණා මං දන්න තරම් විදියට. ඒ ආපු ස්නෝ තමයි තාම මේ හැඳිලා තියෙන්නේ. මොකද ටෙම්පරේචර් ගොඩක් ඉහළට ගියේ නැහැ ඒව දිය වෙන්න තරම්. ඉතින් මේවා හිමින් තමයි දිය වෙන්නේ. අදත් පොඩ්ඩක් ස්නෝ කරනවා. ඒනට හරියම ලස්සනයි. ඔයාලට පේනවා කිසිම සද්දයක් නැහැ. අර ඉඳලා හිටලා යන ප්ලේන් එකක සද්ද එනවා. ඒ ඇරෙන්න කිසිම සද්දයක් නැහැ. බොහෝම නිස්කලංක පරිසරයක අපි ජීවත් වෙන්නේ. ඉතින් මෙතනින් අපේ ගෙදර ඉඳලා මීටර් 200ක් විතර ගියාම හොඳ කඩපේලියක් තියෙනවා. ඒ කියන්නේ අපට ඕන කරට බඩු ගන්න ග්‍රොසරි ස්ටෝර්ස් තියෙනවා. මෙහි හැමතැනම කඩවල් නැහැ. ග්‍රොසරි කරන්න වෙනම තැන් තියෙන. එතන තමයි ගොඩාක් කොෆි ෂොප්ස් එක දේවල් ෆාමසි හැමදේම තියෙනවා. ඉතින් අර ගෙවල් තියෙන පරිසරය හරියම නිස්කලංකයි. ඔයාලට මම වෙනම වීඩියෝ එකක් සමහරවිට පෙන්වන්න පුළුවන් වෙයි. ගොඩක් මෙහි බල්ලෝ ඉන්න ගෙවල් වල. ඒ බල්ලෝම ඇවිද්දවන දවසට මම කිලෝමීටරයක් හරි දෙකක් හරි ඇවිද්දවන්න ඕන. කොච්චර ස්නෝ කරත් කොයිතරම් ස්ටෝම් තිබුණත් ඒගොල්ලන් බල්ලන්ව ඇවිද්දවන්න අරන් යන විශේෂයෙන් අපේ මේ ගේ ඉස්සරහා පාරේ හරියට එහෙම අර විද්දවන් යන අය අපිට බලන්න පුළුවන් සමහර ලාවට. දැන් නම් මට කවුරුත් පේන්නේ නැහැ. ඉතින් කොහොම තමයි මේ පරිසරය ගැන කියනවා නම් මගේ නේබර්ස්ලා හරියම හොඳයි. ඉතින් මගේ දකුණු පැත්තේ ගෙදර ඉන්නේ පිලිපීන ජාතික ලේඩි කෙනෙක් නීට හරියම හොඳ හිතවත් ලේඩි කෙනෙක් මට. එයා හරි ආසයි මල් වවන්න. ඉතින් හරියම ලෙන්ගතුයි මට මේ අනිත් ගෙවල් තුන වටේ පේන ගෙවල් ඔක්කොම හරි නිස්කලංක ජීවත් වෙන්නේ. සමහර ප්‍රදේශ තියෙනවා එහෙම නැහැ. මම දන්න අතර සමහර ප්‍රදේශවල එහෙම නැහැ. නමුත් මේ හරිය මම දැන් මේ අවුරුදු 11ක් වෙනවා මෙතනට ඇවිල්ලා මම කිව්ව විදිහට කිසියම් කරදරයක් නැතුව හරිය සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා
තව වීඩියෝ වලින් ඔයගොල්ලන්ට දැනුවත් කරන ඔයගොල්ලන්ට කියන්න මගේ අත්දැකීම් විශේෂයෙන් මම කිව්වේ මගේ දේකියා ජීවිතය ගැන. සහ මම හරි කැමති ට්‍රැවල් කරන්න. ඉතින් මම හැම අවුරුදු දෙකකට සැරයක්ම මම ලංකාවට යනවා. මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා ලංකාවේ. විශේෂයෙන් ටීචර්ස්ලා. ඒ දවස්වල අපි යාළුවෝ. ඉතින් අවුරුදු දෙකකට සැරයක් ගිහිල්ලා පුළුවන් තරම් ඒගොල්ලන්ව මං හම්බෙන්න යනවා. ඒගොල්ලොත් එක්ක විනෝද වෙනවා. ඉතින් ඒක තමයි මගේ අවුරුදු දෙකකට සැරයක් මම ලංකාවට යන එක. අනික් අවුරුද්දේ කොහොම හරි මෙහි සමයේදී අපි කැනඩාව කියන්නේ ඔයාලා දන්නවා ලෝකේ තියෙන දෙවනි විශාලම රට. ගොඩාක් දේවල් බලන්න තියෙනවා කැනඩාවේ. ඉතින් කැනඩාව ඇතුළු සහ සමහර රටවලට අපි ඇවිදින්න බලන්න යනවා. ඉතින් මං හරි කැමතියි ට්‍රැවල් කරන්න ඒක විදිහට. ඉතින් හරියම නිස්කලංකව සැහැල්ලුවෙන් මගේ ඇත්තටම බලාපොරොත්තු වෙන ලබන මාසේ වගේ විශ්‍රාම ගන්න. ඉතින් මට හිතෙනවා මම විශ්‍රාම මගේ ගෙවන විශ්‍රාම ජීවිතය ගැන ඕගොල්ලොත් එක්ක අදහස් බෙදා හදා ගන්න පුළුවන් වෙයි කියලා. අපි ඉස්සරහට හම්බෙමු. රැඳිලා ඉන්න කියලා කියනවා මගේ වීඩියෝත් එක්ක. බොහොම ස්තුතියි. සුබ දවසක් ඔයාලා හැමෝටම.